උතුරු කොරියාවේ ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුව DPRK උතුරු කොරියාව යනු එහි අනන්‍ය දේශපාලන ක්‍රමය, දැඩි මිලිටරි අවධානය සහ උපාය මාර්ගික පිහිටීම නිසා ලෝක අවධානය දිනාගත් රාජ්‍යයකි. භූගෝලීය පිහිටීම. උතුරු කොරියාව නැගෙනහිර ආසියාවේ කොරියානු අර්ධද්වීපයේ උතුරු අර්ධයේ පිහිටා ඇත. දේශ සීමා දකුණින් දකුණු කොරියාව දැඩි ලෙස ආරක්ෂිත DMZ හෙවත් මිලිටරිකරණය කළ කලාපය මගින් වෙන් වේ. උතුරින් චීනය සහ රුසියාව මුහුදු සීමා, බටහිරින් කහ මුහුද සහ නැගෙනහිරින් ජපාන මුහුද පිහිටා ඇත. පාලනය සහ නායකත්වය. රට ඉතා මධ්‍යගත ඒකපක්ෂ සමාජවාදී රාජ්‍යයක් ලෙස ක්‍රියාත්මක වේ. කිම් රාජවංශය 1948 ආරම්භයේ සිටම රට මෙහෙවනු ලබන්නේ කිම් පවුල විසිනි. කිම් ඉල් සුන් නිර්මාතෘ කිම් ජෝන් ඉල් දෙවන නායකයා. කිම් ජෝන් අන් වත්මන් නායකයා. 2011 සිට බලයේ සිටින මොහු කොරියාවේ කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් සහ රාජ්‍ය කටයුතු පිළිබඳ සභාපති වේ. රාජ්‍ය දෘෂ්ටිවාදයේ ජුචේ සංවිශ්වාසය පිළිබඳ දර්ශනයේ සොන්ගුන් මිලිටරිය පළමුව ප්‍රතිපත්තිය. මෙහිදී රාජ්‍ය සම්පත් වෙන් කිරීමේදී හමුදාවට ප්‍රමුඛත්වය ලැබේ. මිලිටරි ශක්තිය. උතුරු කොරියාව සතු කොරියානු මහජන හමුදාව KPA ලෙස හඳුන්වනු ලබන ලොව විශාලතම ස්ථාවර හමුදාවන්ගෙන් එකක්ව පවතී. පුද්ගල බලය. ක්‍රියාකාරී සේවයේ මිලියනයකට අධික පිරිසක් සහ මිලියන ගණනක සංචිත හමුදාවක් සිටිති. හැකියාවන්. සම්ප්‍රදායික අවි ආයුධ ටැංකි නාවික යාත්‍රා පැරණි මට්ටමක තිබුණද දකුණු කොරියානු දේශ සීමාව අසල දැවැන්ත කාලතුවක්කු බලැණියක් සහ දියුණු විශේෂ මෙහෙයුම් බලකායක් ඔවුන් සතුය. න්‍යෂ්ටික අවි සහ මිසයිල් තාක්ෂණය. උතුරු කොරියාව 2006 වසරේ සිට භූගත න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදු කරමින් ලෝකයේ පිළිගත් න්‍යෂ්ටික සන්නද්ධ රාජ්‍යයක් බවට පත්ව ඇත.